දැයි හැම දිනම සාදුනාදයක් පවත්වමු. නැවත වතාවක් සාදුනාදයක් පවත්වමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අකුසලං ජානාති අකුසල මූලං ජානාති කුසලං ජානාති කුසල මූලං ජානාති එත්තාවතාපිකෝ ආවුසෝ සම්මාදිට්ඨිකෝ හෝති. තෙල්දෙනිය නාලන්දා මහපිරිවෙන් පරිවෙනාධිපති අති ගෞරවනීය පණ්ඩිත හාමුදුරන් වහන්සේ ප්‍රධාන කොට ගත් විහාරීය පණ්ඩිත හාමුදුරන් වහන්සේලා ප්‍රමුඛ වූ මහා සංඝරත්නයන් අවසරයි. තුනුරුවන් සරණ යන සද්ගුණවත් කාරුණික වාසනාබර පින්වත්නි, දහසක් දෙනා බුදුන් බුදු වෙන මේ උතුම් වප්පුන් පොහෝදා හිමිදිරි පාන්දර සුදු අතින් සැරසිලා උතුරු සලු කරේ දවටාගෙන විහාරයට ඒකරාශි වෙලා සිදු කළ යුතු පූර්ව කෘත්‍යයන් සියල්ල නිමා කරලා තිසරණේ සහිත අෂ්ටාංග සිල් සමාදන්ව උදෑසන දානෙන් අනතුරුව සූදානම උදෑසන කාලයට නියමිත වූ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට. පින්වත්නි, අද පුන් පොහෝ දවස ගත්තහම වප්පුන් පොහෝ දිනය. ආගමික ශාසනික වශයෙන්ොත් ජාතික වශයෙන්ොත් වැදගත් වූ දවසක් විදිහට මේ වප්පුන් පොහෝ දිනය අපි සලකනු ලබනවා. ඒ අනුව උපසම්පදා භික්ෂුන් වහන්සේලා පෙරවස් සමාදන්ව ඒ සමාදන් වූ වස මහා පවාරණයකින් පවාරණය කරන දිනය තමයි මේ වප්පුන් පොහෝ දිනය කියලා කියන්නේ. පෙරවස් පවාරණය කරන දවස වප්පුන් පොහොය. ඒ වගේම
අද බොහෝ ජනයාගේ වන්දනාමානයට පාත්‍රව තිබෙන ඒ අනුරාධපුර මහමෙවුනා උයනේ වැඩ ඉන්න විජයශ්‍රී ජයශ්‍රී බෝසමිඳුන් වහන්සේ මේ ලක්දිවට වැඩම වීම පින්වත්නි සඳහා ධර්මාශෝක අධිරාජ්‍යා වෙත දූත පිරිසක් යවන්නේ අද වගේ දවසක. මේ විදිහේ ජාතික වශයෙන්ොත් ශාසනික වශයෙන්ොත් වැදගත් සිදුවීම් මේ පුන් පොහෝදා සිද්ධ වුණා. ඒ අනුව මේ ශාසනික සංසිද්ධීන් සමග මසකට වතාවක් උදා වෙන දවස තමයි පුන් පොහෝ දවස. මාසයකට එක දිනයයි අපිට තිබෙන්නේ පුන් පොහෝ දවසක්. ඉතින් එදිනදා දවසේ කාර්යබහුල ජීවිතයෙන් අත්මිදිලා මේ පුන් පොහෝදා අපි විහාරයට ඒකරාශි වෙනවා. තමන්ගේ ආධ්‍යාත්මික ගුණවගාව වර්ධනය කර ගැනීම සඳහා. දැන් ඉතින් ඒ අනුව සූදානම් අපේ පින්නතුන් උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට, බණපදයක් අහන්න. පින්වත්නි, දහම් ශ්‍රවණය කිරීම බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන පරිදි උතුම්ම පින්කම. දානයන් අතර අග්‍රතම දානයත් ධර්ම දානය. ඒ ධර්ම දානයේ කියන කොටසට වැටුනහම දහම් දේශනා කරවීම, දහම් දේශනා කිරීම, දහම් ලියවීම, ධර්ම දේශනා සඳහා දායකත්වයේ දැරීම, මේ සෑම දෙයක්ම ධර්ම දානමය පින්කමට, ධර්ම දානමය කොටසට යටත් වෙනවා. එනිසා මේ වැදගත් වූ පින්කම, වටිනාතර වූ පින්කම සිදු කර ගැනීමට සූදානම් වෙන වෙලාව. දැන් පින්වත්නි, දහම් ශ්‍රවණය කරනවා කියන එක ඊටාම සරලව අපිට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. බණ අහනකොට ඒ සඳහා අපි අනුගමනය කරන පිළිවෙලක් තියෙනවානේ. පිළිවෙතක් තියෙනවා. අනත්තාය චිත්තං හිංචති. මේ බණ අහනකොට හිත වෙන කොහෙවත් යොදවන්න බෑ. අනත්තාය චිත්තං හිංචති. හිත වෙන වෙන තැන්වල යොදවන්න බෑ. යොදවන්න බෑ නෙවෙයි, යොදවලා බෑ නේද? හිත කොහොමත් එහෙ මෙහෙ ඇවිදින ස්වභාවයක් නේ තියෙන්නේ නේද? මේ ඉඳගෙන හිටියාට මොකද අපේ සිත බොහෝ දුර ගමන් කරනවා. බොහෝ දේවල් පිළිබඳව හිතනවා. එනිසා පැහැදිලි කරනවා, දහම් ශ්‍රවණය කරන වෙලාවේ අනත්තාය චිත්තං හිංචති. හිත වෙන වෙන තැන්වල යොදව ගන්න එපා, යවන්න එපා. අදිෂ්ඨානයක් ඇති කරගන්න කියනවා අත්තං ගණ්හාති. මේ දේශනාව ශ්‍රවණය කරලා මම අර්ථයක් එකතු කරගන්නවා. මගේ ජීවිතේට අර්ථයක් එකතු කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕන. බණ අහන. මේ අදිෂ්ඨානයෙන් යුක්තව බණ අහනකොට හිත කොහොමත් වෙන කොහෙවත් යන්නේ නැහැ. අපි ළඟ අදිෂ්ඨානයක් තියෙනවා. අපි දේශනාව තුළින් අපි අපේ ජීවිත
ආලෝකවත් කර ගන්නවා. ජීවිතයට යමක් උකහා ගන්නවා කියන අදිෂ්ඨානයේ ඇතිව බණ අහනකොට ඒ දේශනාව අපි හොඳට ශ්‍රවණය කරන්න ඕන. ඒකට කියනවා සෝතං ඕදාති. කන් යොමාගෙන බණ අහන්න ඕන. මේ කන් යොමාගෙන බණ අහනවා කියන්නේ අපිට මේ ඉඳගෙන ඉන්නකොට පින්වත්නි අපේ ඉන්ද්‍රියන් වලට බොහෝ දේ දැනෙනවා. මේකේ දෙපැත්තක් තියෙනවනේ හැම වෙලාවකම. ඇස් දෙකෙන් රූප බලනවා වගේම මොනවා වෙනවද? පේනවනේ. අපි උවමනාවෙන් කරන දෙයට කියනවා බලනවා කියලා. මේ ඔළුව හරවනකොට පේන දේවල් අපිට ඉබේ වෙන ඒවා. නාසයට ගඳ සුවඳ දැනෙනවා වගේම අපි සිතාමතා ආග්‍රහණය කරන වෙලාවලුත් තියෙනවා. කන් දෙකට ශබ්ද ඇහෙනවා වගේම අපි හොඳින් අහන අවස්ථා තියෙනවා. දැන් මේ වෙලාව අන්න එහෙම වෙලාව. බාහිරේ ඇහෙන දේවල් නොව අපි හොඳින් කරන්න ඕන සෝතං ඕදාති. කන් යොමාගෙන බණ අහන්න ඕන. එහෙ මෙහෙ බාහිර පරිසරයේ ඇහෙන දේවල් නෙමෙයි අහන්න ඕන. මේ විකාශනය වන ධර්ම දේශනාවයි අහන්න. ඒකයි හොඳින් අහන්න ඕන කියන්නේ. ඒ අහනකොට තමයි අනත්තාය චිත්තං හිංචති. හිත වෙන කොහෙවත් යොදවන්න හොඳ නැහැ. හොඳට අහනකොට හිතත් එතෙන්ට යොදවා ගන්නකොට අත්තං ගන්නාති. අනේ මම අර්ථයක් එකතු කර ගන්නවා ජීවිතේට කියන අදිෂ්ඨාණයෙන් බණ අහනකොට සුදු රෙද්දකට සායන් අල්ලන්නාසේ මේ දේශනාව හොඳින් අපිට මනස්කාන්ත වෙනවා. එනිසා හැම දිනාම මේ උතුම් වප්පුන් පොහෝදා උදෑසනට නියමිත දේශනාව ශ්‍රවණය කරනවා. දහම් කරුණු ධාරණය කරගන්නවා. ධාරණය කරගන්න දහම් කරුණු වලට අනුව ජීවිතේ සකස් කරගන්නවා කියන අදිෂ්ඨානයෙන් දහම් ශ්‍රවණය කරන්නට ඕන. ඒ විදිහට අදිෂ්ඨානගතව ශ්‍රවණය කිරීමෙන් දහම් කරුණු ධාරණය කර ගැනීමෙන් ඒ අනුව ඔබ හැසිරීමෙන් ඔබේ සසර භව ගමන කෙලවර කොට ලබන නිර්වාණයෙන් සැනසීම පිණිස මේ දේශනාව ඉවහල් වේවා, හේතු වේවා, වාසනාම වේවා වෙත්වායි ප්‍රාර්ථනා කරගෙන ධර්ම දේශනය ශ්‍රවණයට සූදානම් වෙමු. හොඳයි. පින්වත්නි, මම අද අරමුණු කළේ මේ වස් කාලේ ආරම්භ වෙච්ච පොය දවස මතක ඇතිනේ නේද? මොන පොයෙන්ද වස් පටන් ගන්නෙ? ඇසල පොය දවස. ඉතින් ඇසල පොය දවසේ වස් ආරම්භ වෙනවා වගේම තවත් වැදගත් සිදුවීමක් වෙනවා. ඒ තමයි බුදුහාමුදුරුවෝ පළවෙනිම ධර්ම දේශනාව සිද්ධ කරනවා. ඒ ධර්ම දේශනාවෙන් යොදාගත් කොටසක් තමයි මම අද අරමුණු කළේ මේ දේශනාව සඳහා. පළවෙනි ධර්ම දේශනාවේදී බුදුහාමුදුරුවෝ අපිට පෙන්වා වදාරනවා මධ්‍යම ප්‍රතිපදාව කියලා එකක්. මැදුම් පිළිවෙත. මේ මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳව උන්වහන්සේ දේශනා කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය.
එතකොට මේ මධ්‍යම ප්‍රතිපදාව ගැන මම අද මගේ දේශනාව තුල සිද්ධ කරන්නේ නැහැ. පෙර ඔබ ශ්‍රවණය කරලත් ඇති මැදුම් පිළිවෙත. මේ මැදුම් පිළිවෙතට තමයි උන්වහන්සේ දේශනා කළේ අරියට්ටඟි මඟ, ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේකේ පළවෙනිම අංගය මොකද්ද? සම්මා දිට්ඨි. සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ විදිහට මාර්ග 8කින් උන්වහන්සේ මේ දේශනාව සිද්ධ කළා. මේකේ පළවෙනිම අංගය තමයි සම්මා දිට්ඨි. නිවැරදි දැකීම. මෙන්න මේක තමයි අද මගේ මාතෘකාව බවට පත් වෙන්නේ මේ දේශනාව සඳහා. පින්වත්නි, සම්මා දිට්ඨි කිව්වේ නිවැරදි දැකීම. ඒ නිවැරදි දැකීම, නිවැරදි දර්ශනය පිළිබඳව විවිධ ආකාරයෙන් දේශනා කරලා තියෙනවා. මේ පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. උන්වහන්සේගේ අග්‍ර ශ්‍රාවක සරියුත් මහ රහතන් වහන්සේත් දේශනා කරලා තියෙනවා. අපි දන්නවා බුද්ධ චරිතය කියවගෙන යනකොට බුදුරජාණන් වහන්සේගේ දේශනා අතරතුර උන්වහන්සේට අසනීප වෙච්ච අවස්ථාවලදී සරියුත් මහ රහතන් වහන්සේ ඉහාට ඒ දේශනාව සිද්ධ කරගෙන ගිය බව. ඒ විතරක් නෙවෙයි, මහා ප්‍රඥාවන්තයින් අතර අග්‍රස්ථානය සරියුත් මහ රහතන් වහන්සේට තමයි තියෙන්නේ. මෙහෙම ගත්තම එක දවසක් හාමුදුරුවරු පිරිසක් සරියුත් මහ රහතන් වහන්සේට ආරාධනාවක් කරනවා. පින්වත් සාරිපුත්‍රයන් වහන්සේ, අපි කැමති දැනගන්න මේ සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? නිවැරදි දැකීම, නිවැරදි දර්ශනය පිළිබඳව දැනගන්න කැමතියි. ඔබ වහන්සේ අපිට මේ පිළිබඳව දේශනා කරන්න කැමති නම් ඔබ වහන්සේ ඉන්න තැනකට ඇවිල්ලා අපි ශ්‍රවණය කරන්න කැමතියි. මේ පිළිබඳව මේ සරියුත් මහ රහතන් වහන්සේට මේ හාමුදුරුවරු මතක් කළාම, ආරාධනා කළාම ඒ අය සිද්ධ කළ ආරාධනාව සරියුත් හාමුදුරු බාර ගන්නවා. ඒ වෙලාවේ පින්වත්නි, සරියුත් මහ රහතන් වහන්සේ මේ සම්මා දිට්ඨිය නැත්නම් නිවැරදි දැකීම ගැන විවිධ පැතිකඩ වලින් දේශනා කරනවා. විවිධ පැතිකඩ වලින්. ඉතින් ඒ ඔක්කොම දේවල් මේ වෙලාවේ කියන්ට දේශනා කරන්නට අපහසුයි. ඒ නිසා සරියුත් හාමුදුරුවෝ නැත්නම් සරියුත් මහ රහතන් වහන්සේ මේ නිවැරදි දැකීම පිළිබඳව ඒ හාමුදුරුවරුන්ට කළ දේශනාවේ එක පැතිකඩක් පිළිබඳව අපි අද ශ්‍රවණය කරමු. සරියුත් මහ රහතන් වහන්සේ පැහැදිලි කරනවා නිවැරදි දැකීම ගැන මෙන්න මෙහෙම සරල විදිහට අකුසලං ජානාති අකුසල මූලං ජානාති කුසලං ජානාති කුසල මූලං ජානාති එත්තාවතාපිකෝ ආවුසෝ සම්මා දිට්ඨිකෝ හෝති. මහණෙනි, යම් කිසි කෙනෙක් අකුසලං ජානාති අකුසලය දන්නවනම්, අකුසලය කියන්නේ මොකද්ද කියලා දන්නවනම්, අකුසල මූලං ජානාති
අකුසල මුල් මොනවද කියලා දන්නවනම් යම් කිසි කෙනෙක් කුසලං ජානාති කුසලය කියන්නේ මොකද්ද කියලා දන්නවනම් කුසල මූලං ජානාති කුසල මුල් මොනවද කියලා දන්නවනම් එතාවතාපිකෝ ආවුසෝ සම්මා දිට්ඨිකෝ හෝති එම ශ්‍රාවකයා සම්මා දිට්ඨිකයි නිවැරදි දෘෂ්ටියට බැසගත් කෙනෙක් කියලා මේ සරියුත් හාමුදුරුවෝ මහරහතන් වහන්සේ දේශනා කරනවා. දැන් එතකොට අකුසල් මොනවද කියලා දැන ගැනීම. අකුසල කුසල් අකුසල් අපි කුසල අකුසල් ගැන සරල විග්‍රහයක් ඇති කරගත්තොත් බෞද්ධයන් වෙච්ච අපි අපේ පරම නිෂ්ඨාව නැත්නම් අපේ පරම බලාපොරොත්තුව මොකක්ද? නිර්වාණය සාක්ෂාත් කර ගැනීම, අවබෝධ කර ගැනීම. මේ නිවන් සාක්ෂාත් කරගන්න ගමනේදී අපිට ඕන වෙන්නේ මොනවද? පින් සහ කුසල්. මේකෙදි නිවන් ලබන්නට, නිවන සාක්ෂාත් කරන්නට අපිට අවශ්‍ය වන ප්‍රධානම දේ තමයි කුසල්. පින අවශ්‍ය වෙන්නේ අපිට මේ සසර ගමනේ ගමන් කරන්න. අපි සසරේ නතර වෙනවා නම් ඒ නිවන් දැකීමෙන් පමණයි. අපිට පින අවශ්‍ය වෙනවා සසරේ අපි ඇවිදින නිසා. පින වර්ධනය කරගන්න ඕන. පින අඩුවෙන් කරන්න හොඳ නෑ. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ පුඤ්ඤං චේ පුරිසෝ කෛරා කෛරා තේතං පුනප්පුනං. පින් කියන දේවල් එක වතාවක් නොව 10000 වතාවක් වුණත් කමන්නේ නැවත නැවත සිද්ධ කරන්න. සහ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා තව අවස්ථාවක මාප්ප මඤ්ඤේත පුඤ්ඤස්ස. පින් කියන දේවල් අල්පයි කියලා හිතන්න එපා. පින ලඝු කොට හිතන්න එපා. අනේ මං ඒ කලේ පොඩි පින්කමක් නේ කියලා හිතන්න එපා කිසිම වෙලාවක. එතකොට පින ඒ විදිහයි. කුසලය කියලා කියන්නේ, කුසල් කියලා කියන්නේ සරලවම තේරුම් ගත්තොත් හැකියාව. කුසලය කියන්නේ හැකියාව. මොකද්ද හැකියාව කියන්නේ? පුළුවන් කියන එකනේ. හැකියාව කියන්නේ පුළුවන් කියන එක. එතනම තියනවා නේද පින්වත්නි යටින් කොටසක්. අපි හැමෝටම එහෙනම් නිවන් දකින්න පුළුවන් කියලානේ නේද? කුසල් කියන්නේ හැකියාව. හැකියාව කියන්නේ පුළුවන් කියන හැඟීම. මොකක් පුළුවන්ද? ඔන්න බුදුහාමුදුරෝ දේශනා කරනවා කුසල් සහ අකුසල්. කුසල් කියන්නේ කරන්න ඕන දේවල්. අකුසල් කියන්නේ නොකර ඉන්න ඕන දේවල්. අපිට අකුසලෙන් ඈත් වෙලා කුසලෙහි වර්ධනය වෙන්න තමයි උන්වහන්සේ දේශනා කළේ. අපේ ගෞතම බුදුහාමුදුරුවෝ විතරක් නෙවෙයි සියලු බුදුවරයන් වහන්සේලා දේශනා කරන්නේ සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා. කුසල් වඩ වඩා වර්ධනය කරගන්න. එහෙනම් දැන් සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා අකුසලං ජානාති අකුසල මූලං ජානාති.
අකුසලයක් දන්නවා නම් අකුසල මුල් මොනවද කියලාත් දන්නවා නම් පින්වත්නි මේ දෙක දැනගත්ත කෙනා අවබෝධ කරගත්ත කෙනා සම්මාදිට්ඨිකයි කියලා කියනවා. අකුසල් මොනවද කියලා අකුසලෙන් බැහැර වෙනවා නෙවෙයි, මේක දැනගත්තත් සම්මාදිට්ඨිකයි කියනවා. මොනවද එතකොට මේ දේශනා කරන අකුසල්? අකුසල් 10ක් දේශනා කරනවා. පළවෙනි එක තමයි ප්‍රාණඝාතය. දෙවෙනි එක තමයි අදත්තාදානය. තුන්වෙනි එක තමයි කාම මිත්‍යාචාරය. හතරවෙනි එක තමයි මුසාවාදය. පස්වෙනි එක තමයි රහමෙර පානයෙන් වැළකීම. හයවෙනි එක පිසුනා වාචා. අපි පරුස වචන කීමෙන් වැළකීම. හත්වෙනි එක කේලම් කීමෙන් වැළකීම. හිස් වචන කීමෙන් වැළකීම. අටවෙනි එක අවිද්‍යාවෙන් වැළකීම. මොකද්ද මේ අවිද්‍යාව කියන්නේ? අවිද්‍යාව කියලා කියන්නේ පින්වත්නි විෂම ලෝභය. ලෝභකම. ඊට පස්සේ ව්‍යාපාදය. ව්‍යාපාදයේ කිව්වේ දේශයට, තරහවට. 10 වෙනි එක මිත්‍යා දෘෂ්ටිය. මේ 10 තමයි අකුසල් කියලා කියන්නේ. දැන් අපි පළවෙනි පහම දන්නවා. ප්‍රාණඝාතයේ, සොරකම, මිත්‍යාචාරය, බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම, අවිද්‍යාව, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටිය. රහමෙර පානේ දස අකුසල් වල නෑ. මේකේ තියෙනවා වචනයෙන් කරන අකුසල් 4ක්. වචනයෙන් කරන අකුසල් 4ක් තියෙනවා. බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම. සිතින් කරන අකුසල් 3ක් තියෙනවා. අවිද්‍යාව, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටිය. කයින් කරන අකුසල් 3ක් තියෙනවා. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිත්‍යාචාරය. මේ ඔක්කොම අතරේ මතක තියාගන්න ඕන මේ 10ටම හැබැයි මූලික වෙනවා මොකද්ද? අපි බෙදුවනේ කයින්, වචනයෙන්, සිතින් කියලා. හැබැයි මේ 10ටම මූලික වෙනවා මොකද්ද? සිත. සිත මූලික වෙලා තමයි ඔය අකුසල් 10ම අපි සිද්ධ කරන්නේ. ඒකනේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ අපිට චේතනාහං භික්කවේ කම්මං වදාමි. චේතනාව මූලික වෙලා තමයි මේ සියලු කර්ම අපි සිද්ධ කරන්නේ. එතකොට ප්‍රාණඝාතය, පරපණ නැසීම, අපි පරපණ නැසීම නැත්නම් සතුන් මැරීම බොහෝ වෙලාවට අද සමාජය තුල කරනවා අඩුයි. නැතුවාම නෙවෙයි. සිල් ගන්න, දන් දෙන, අවබෝධයක් තියෙන අය ප්‍රාණඝාතය සිද්ධ කරන්නේ නැහැ. හැබැයි ප්‍රාණඝාතය සිද්ධ කරන අය නැතුවාමද ඉන්නවා. ප්‍රාණඝාතය සිද්ධ කරන අය ඉන්නවා. එතකොට
විවිධ විදිහට ප්‍රාණඝාතයන් තමන්ගේ ජීවනෝපාය සකසා ගන්නත් ප්‍රාණඝාතය සිදු කරනවා. සහ විනෝදයේ පිලිසක් ප්‍රාණඝාතය සිදු කරන අය ඉන්නවා. එතකොට මේ කොහොම වෙතත් ප්‍රාණඝාතය පරපණ නැසීම අකුසලයක්. සමහර වෙලාවට මේක අකුසල් කියලා දන්නවා. මේ වැඩේ වැරදි කියලා දන්නවා. ඒත් එයින් ගැලවෙන්න බැරි නිසා ප්‍රාණඝාතය සිදු කරන අවස්ථා තියෙනවා බොහෝ වෙලාවට සමාජයේ. හැබැයි මේ ප්‍රාණඝාතය කියන්නේ වැරදි වැඩක්, ඒක නොකළ යුත්තක් කියලා කෙනෙක් දන්නවා. එයාගේ හිත දන්නවා. පින්වත්නි, ඒ කෙනා සම්මා දෘෂ්ටියට, සම්මා දිට්ඨිකයෙක් බවට පත් වෙනවා කියලා මේ දේශනාවේ සඳහන් කරනවා. පිනස්සි සතුන් මැරීම නැත්නම් ප්‍රාණඝාතය සිද්ධ කිරීම කොයි වගේ අරමුණකින් සිදු කරනවද? ඇත්තටම අකුසලං ජානාති අකුසල මූලං ජානාතිනේ. අකුසල මූලය මොකද්ද කියලා දැනගන්නත් ඕන. අකුසල් සිත් පින්වත්නි තුනයි තියෙන්නේ. මොනවද අකුසල් සිත්? ලෝභය, ද්වේෂය, මෝහය. මේවා තමයි අකුසල සිත්. යම් ප්‍රාණඝාතයක් සඳහා ලෝභය මූලික වෙන්න ඕන එක්කෝ. එහෙම නැත්නම් ද්වේෂය මූලික වෙන්න ඕන. එහෙමත් නැත්නම් මෝහය මූලික වෙන්න ඕන මේ ප්‍රාණඝාතයේ සිට. ඔය සිතිවිලි තුනෙන් එකක් හෝ දෙකක් එකට එකතු වෙලා තමයි ඔය ප්‍රාණඝාතයේ සිද්ධ වෙන්නේ. ඔය අකුසලයේ සිද්ධ වෙන්නේ. ඊළඟට අදත්තා දානය එකිවේ නොදුන් දෙයක් කොහොම ගැනීමද? සොර සිතින් ගැනීම. එහෙම වුණාම තමයි ඒක ප්‍රාණඝාතයක් වෙන්නේ. නොදුන් දෙයක් කිව්වේ දීපු නැති දෙයක්. සොර සිතකින් ගැනීම. ඒ කියන්නේ හොරකම් කිරීම. මේ සොරකම් කිරීම පින්වත්නි අපි හිතනවා නම් අපි දන්නේ නැති නොදන්න කෙනෙකු ගෙන් ගැනීම ඒ අයට නොදන්නවා ගැනීම විතරක් නෙවෙයි සොරකම කියන්නේ. අපේ කාර්යාලය තුලත් අපේ නිවස තුලත් අදත්තා දානය සිද්ධ වෙන්න පුළුවන්. තමන්ගේ ස්වාමියාට නොදන්නවා තමන්ගේ ස්වාමියාගෙන් භාර්යාව මුදල් ලබා ගන්නවා නම් ඒකත් අදත්තා දානය තමයි. ස්වාමියා දීලා නෙමෙයි. සහ ස්වාමියාට නොදන්නවා ස්වාමියාගෙන් යම් මුදලක් අපි ලබා ගන්නවා නම් එයාට නොපෙනෙන්න, එයාට නොදැනෙන්න ස්වාමියාගෙන් වෙන්න පුළුවන්, භාර්යාවගෙන් වෙන්න පුළුවන්. එහෙම අපි ගන්නවා නම් එතනත් අදත්තා දානය තමයි තියෙන්නේ. සමහර විටක ස්වාමියා
ගෙදර ගැන බලන්නේ නැහැ. හවසට බීගෙන ගෙදර එන්නේ කියලා මේවා තිබ්බත් වැඩක් නැහැ. මම ගන්න හරි දෙයකට ගෙදර අඩුපාඩු ගේන්න ළමයාගේ පන්ති වලට සල්ලි ගෙවන්න කියලා අපිට නිවැරදි වෙන්න පුළුවන්. නිවැරදි වෙන්න කරුණු කාරණා බොහෝ තියෙන්න පුළුවන්. හැබැයි අපි ඒක ආරම්භ තියන්නේ හරි විදිහටද? ඈ? නෑ ඒක ආරම්භ තියන්නේ හරි විදිහට නෙවෙයි නම් ඒක වැරදි විදිහට නම් අරගෙන තියෙන්නේ වැරද්දම තමයි. ඒකට අපි බොහෝ අදහස් දක්වලා කොච්චර තර්ක කළත් ඒක වැරදි විදිහට නම් සිද්ධ වුණේ ඒ වැරද්දම තමයි. අපි ඒ ලද මුදලින් කොයිතරම් හොඳ දේවල් කළත් අපි ඒක අරගෙන තියෙන්නේ සම්මතයට පටහැනි විදිහට. අකුසලයක් සිද්ධ වෙන විදිහට සිතුවිලි පරම්පරාවක් එක්කනේ මේක සිද්ධ වෙන්නේ. සාමියාගෙන් හෝ භාර්යාවගෙන් හොරෙන් ගන්න ඕන නැත්තම් ඒ ස්වාමියා හෝ භාර්යාව දැනුවත් පරිදි ගන්න පුළුවන්. අපි එහෙම නොවන විදිහට මනසින් සිතුවිලි ඇති කර ගන්නවා. නාන්න ගිය වෙලාවේ තමයි ඕක ගන්න. එතකොට මොකද වෙන්නේ? අපි හිතින් මේක හිතලා නැද්ද? හිතින් හිතලා තියනවා මේ වැඩේ. ඒ කියන්නේ වංචනක විදිහට කරන්න හිතින් අදහස් කරගෙන ඉවරයි. ප්ලෑන් කරගෙන ඉවරයි. ඒ කියන්නේ සොර සිතුවිල්ලම ඇති වෙලා. ඒ සඳහා ඊට පස්සේ උපායක් මේ හිතලා තියෙන නාන්න ගිය වෙලේ යන්න ඕන. එතකොට උපායකුත් යොදලා. උපාය ක්‍රියාත්මකත් වෙනවා. අවසාන ප්‍රතිඵලයක් ලැබෙනවා. එතකොට හොරකම සම්පූර්ණද නැද්ද? සම්පූර්ණයි. හිතින් හිතලා උපාය යොදලා ඒ උපාය ක්‍රියාවට නම්වලා ප්‍රතිඵලය ලැබලා ඉවරයි. ඒ කියන්නේ ස්වාමියාගෙන් මුදලක් ගත්තත් ඒ ලද මුදලින් හොඳ දෙයකට යෙදුවත් අපි අරගෙන තියෙන්නේ අදත්තා දාණයට යටත්ව. පින්වත්නි මේක දන්නවා නම් මම මේ කරන වැඩේ හොඳ නෑ වැරදි කියලා දන්නවා නම් දැනගෙන ඉන්නවා නම් පින්වත්නි පැහැදිලි කරනවා ඒ කෙනා හැබැයි සම්මාදිට්ඨිකයි. සමහර වෙලාවට මේ අකුසල් පිළිබඳව දන්නවා හැබැයි ඒ අකුසල් සිද්ධ කරනවා. අකුසල් සිද්ධ කරනවා. දැන් බොරු කියන එක ගන්නකෝ. බොරු කියන එක අපි දන්නවා සමහර වෙලාවල් වල නොකියම බැරි හින්දා බොරු කියපු අවස්ථා නැද්ද අපේ ජීවිතවල? පන්සලේ හාමුදුරුවන්ටත් බොරු කියලා නැද්ද? මම කියන්නේ නොකියම බැරි අවස්ථාවල කියන්න වෙලා තියෙනවා. සමහර විට මේ ලොකුවට මේ ප්ලෑන් කරපු බොරු නෙමෙයි. සමහර විට ඒ කෙනාගේ ආත්ම ගරුත්වයට හානියක් වෙයි කියලා බොරු කියපු අවස්ථා නැද්ද අපි? නේ? මේක නරකයි. මේ බොරු කියනක වැරදි වැඩක් කියලා අපි දැනත් අපි එහෙම බොරු කියනවා. එතනින් කියන්නේ නෑ වැරද්ද දැනගෙන වැරදි කරන්න කියලා. මේ දේශනාවේ තියෙන්නේ දැන සිටීමත් සම්මා දෘෂ්ටියෙහි කොටසක්. සමහරව ඕක දන්නෙත් නැති අය ඉන්නවනේ. නේද? පින් පව් කියලා දෙයක් නැහැ. පරලොව කියලා එකක් නැහැ. කුසල් අකුසල් කියා දෙයක් නැහැ. අම්මා නැත තාත්තා නැත
අම්මාට සැලකීමෙහි ආනිසංස නැත. ඔය ආදී විදිහට කල්පනා කරන පිරිසක් ලෝකේ නැතුවම නෙවෙයි. අපේ අවට සමාජය තුලත් අකුසල් දන්නේ නැති අය බෞද්ධ ප්‍රජාව අතර ඉන්නවා. ඒකයි පැහැදිලි කරන්නේ අකුසලං ජානාති කුසලං ජානාති. අකුසල් මොනවද කුසල් මොනවද කියලා දැන සිටීමත් සම්මා දෘෂ්ටියෙහි කොටසක්. කාම මිත්‍යාචාරය. කාම මිත්‍යාචාරය කියු වැරදි කාම සේවනය. දැන් පැහැදිලි කරනවා මේක අකුසලයක්. මේ අකුසලයේ සිද්ධ කරන්න අකුසල් මුල් තියෙනවා. ඒ අකුසලයේ සඳහා මූලික වෙන සිතිවිලි තුනක් තියෙනවා. මොනවද ඒ කිව්වේ? ලෝභය, ලෝභය නැත්නම් ආශාව. දේශය, මෝහය. දේශය කිව්වේ තරහව. මෝහය කිව්වේ නොදන්නාකම. මේ සිතුවිලි තුනෙන් එකකට හෝ දෙකකට යටත්ව තමයි ඔය සීල අකුසල් සිද්ධ කරන්නේ. කාම මිත්‍යාව ගත්තම සමහර විට කෙනෙක් කාම ආශාව නිසා කාමයේ වරදවා හැසිරෙන්න පුළුවන්. ඒ සඳහා පෙළඹෙන්න පුළුවන් තමන් කාම ආශා ඇති කාම මුක්ත කෙනෙක් නම්. වැරදි කාම සේවනයේට යන්න පුළුවන්. එක පැතිකඩක්. ඊට පස්සේ ස්වාමියා හෝ භාර්යාව මේ වැරද්ද කළාම මේ දෙදෙනාගෙන් එක්කෙනෙක් මේක හොඳට ආරක්ෂා කරගෙන ඇවිල්ලා ඉන්නේ නැද්දි එයා මට එහෙම කළානේ මමත් මේකට එයාට රිද්දන්න මමත් වැරදි කාම සේවනය කරනවා. එතකොට ඒ කෙනා කාම සේවනය කරන්නේ ලෝභ මූලිකවද, දේශ මූලිකවද, මෝහ මූලිකවද? දේශ මූලිකව. ද්වේෂයෙන් තරහෙන් තමයි ඒ කෙනා කාම මිත්‍යාචාරයේ නිරත වෙන්නේ. එතකොට මේ ලෝභය හරි මේ ද්වේෂය හරි මෝහය හරි මූලික වෙනවා ඔය අකුසල් සිද්ධ කරගන්න. කේලම් කියන්නේ මොන සිතුවිල්ලෙන්ද? ආසාවට කේලම් කියන අය ඉන්නවද? එහෙමත් ඉන්නවා. ඉතින් නැතුවම නෙවෙයි නේද? ඒකම පුරුද්දක් කරගත්ත අයත් ඉන්නවනේ නේ. සමහර උදවිය ඉන්නවා, පිරිමිත් ඉන්නවා, ගැහැණුත් ඉන්නවා. කේලම් කීම පුරුද්දක් කරගත්ත අය. අනික අර වැඩ නැති අය ඉන්නවනේ, වැඩ නැති අය. කඩ පිල් වලට වෙලා තේක බොන ගමන් කේලම් ටික කියන අයත් ඉන්නවා. ඒ වැඩ නැති අය ඒක ලෝභය නැත්නම් ආසාව. සමහර වෙලාවට අපි කේලමක් හොඳට සැලසුම් කරලා කියනවා නම් එතන තියෙන්නේ දේශ මූලික කේලමක්. දේශ මූලික කේලමක්. පින්වත්නි මේ දස අකුසලයම සමහර වෙලාවට කෙනෙක් කරනවා මෝහය මූලික වෙලා. මෝහය කිව්වේ නොදන්නාකම. නොදන්නාකම නිසා අකුසල් කරගන්න අය බොහෝ ඉන්නවා. පින්වත්නි සමහර වෙලාවට එකයි අපි මේ සසරේ බොහෝ ඇවිදින්නේ ඔන්න ඔය මෝහය මූලික වීම නිසා නැත්නම් මෝහය නිසා නොදන්නාකම නිසා. එහෙනම් අපි දැන් අකුසල් දන්නවා. අකුසල් 10යි. මේකේ බරපතලම අකුසලය ගැනත් මතක් කරන්න ඕන. මොකද්ද බරපතලම අකුසලය? 10 වෙනි අකුසලය.
මිත්‍යා දෘෂ්ටිය. ඒ කියන්නේ උඩ කියපු නමයම විශ්වාස කරන්නේ නැති කෙනා මිත්‍යා දෘෂ්ටිකයා. ප්‍රාණඝාතය කළාම පව් නැහැ, එහි විපාක නැහැ. අදත්තාදානය කළාම එහි විපාක නැහැ. වැරදි කාම සේවනය කළාම එහි විපාක නැහැ. වශයෙන් කල්පනා කිරීමට කියනවා මිත්‍යා දෘෂ්ටිකයා කියලා. එවැනි මිත්‍යා දෘෂ්ටියකට බැසගත් කෙනෙක්ට පින්වත්නි උඩ කියපු අකුසල් 10ම සිද්ධ කරන එක සාමාන්‍ය සුළු දෙයක්. එයාට ඒක ලොකු දෙයක් නෙවෙයි, ඒක සුළු දෙයක්. එයා ඔය 9ම කරනවා. එහෙම කෙනාට මේ සසරේ නැවත ගොඩේමක් තියෙද? අපි මේ වගේ ආනිසංස විදිහට කතා කරනකොට යනකොට ප්‍රාණඝාතයේ සිද්ධ වෙන කෙනාට ආයුෂ අඩු වෙනවා. අදත්තාදානයේ සිද්ධ වුණාම සසරේ තමන්ගේ දේවල් නැති වෙනවා. වැරදි කාම සේවනයේ තුල බොහෝ ලෙඩට රෝගයට භාජනය වෙනවා. මේ විදිහට ප්‍රායෝගිකවම ලැබෙන සාන්දෘෂ්ටිකවම ලැබෙන ප්‍රතිවිපාක තියෙනවා මේ අකුසල් 10. ඒ ප්‍රතිවිපාක නැත්නම් කර්මයේ සහ කර්මඵලයේ විශ්වාස නොකරන කෙනා මිත්‍යා දෘෂ්ටිකයා. එයාට සසර බොහෝ දුරයි. එහෙනම් සරියුත් හාමුදුරුවෝ මහරහතන් වහන්සේ අපිට දේශනා කරනවා අකුසලං ජානාති අකුසල මූලං ජානාති. අකුසල් දැනගන්න, අකුසල මුල් දැනගන්න. මේකේ ප්‍රතිවිරුද්ධ පැත්ත මොකක්ද? එතකොට කුසලං ජානාති කුසල මූලං ජානාති. එහෙනම් දස කුසල් මොනවද? මේ දස අකුසලේම අනිත් පැත්ත තමයි දස කුසල්. ගොඩක් වෙලාවට දස කුසල් කිව්වහම අපේ ඇත්තෝ දස පුණ්‍ය ක්‍රියා තමයි මතක් කරගන්නේ. දස පුණ්‍ය ක්‍රියා නෙවෙයි, මේකෙම ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි දස කුසල් කියලා කියන්නේ. එහෙනම් දස කුසල් මේකේ ප්‍රතිවිරුද්ධ පැත්ත නම් කුසල මුල් මොනවද? කුසල් සිතුවිලි බවට පත් වෙන්නේ අකුසල් සිතුවිලි වල ප්‍රතිවිරුද්ධ සිතුවිල්ල. ලෝභය නම් අලෝභය, ද්වේෂය නම් අද්වේෂය, මෝහය නම් අමෝහය. පින්වත්නි, මේ ප්‍රාණඝාතේවත් අදත්තාදානේවත් කාමමිත්‍යාචාරේවත් බොරු කීම කේලම් කීමවත් අවිද්‍යාව ව්‍යාපාදේවත් අපිට ඇති වෙන්නේ නෑ කුසල් සිතුවිලි තියෙනකොට. කුසල සිතුවිලි පහළ වෙනකොට. ඒකනේ කියන්නේ අකුසලයට අකුසල් සිතුවිලි, කුසලයට කුසල් සිතුවිලි. මේ දේ හරි, මේ දේ හොඳයි කියලා අපි අනුමත කරගෙන, අපි දැනගෙන ඒ අනුව ක්‍රියා කිරීම තමයි මෙතන සරලවම අපිට කියලා දෙන්නේ. වැරදි වැරදි විදිහටත්, හරි දෙය හරි විදිහටත් ගැනීම තමයි බුදුදහමේ කියා දෙන ලස්සනම පාඩම. සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ. හරි දෙය හරි දේ විදිහට, නිසරු දෙය නිසරු දේ විදිහට ගන්න. සරු දෙය සරු දේ විදිහට ගන්න එකයි මතක් කළේ. වැරද්ද කවුරු කළත් කොහොම කළත් ඒක වැරදි නම් වැරදිම තමයි. ඒ නිසා සසර වරද්දා ගන්න තැනක් තමයි අකුසල් මොනවද කියලාවත් දන්නේ නැත්තම්. ඒ නිසා මේ වප්පුන් පොහෝ දාද ඔබ
අකුසල මොනවද? අකුසල් සිදුවෙන සිතුවිලි මොනවද? නැත්නම් අකුසල මුල් මොනවද කියලා දන්නවා. මේවා දැනගෙන නිකාම විභාගාතේ ඉන්න නෙවෙයි, ඒ දැනගත්ත අකුසලයක් නම් මේක, ඒකෙන් අපි මොනවා වෙන්න ඕනද? මිදෙන්න ඕන. දසසිල් සමාදන් වෙලා, අටසිල් සමාදන් වෙලා, සමාදන් වෙච්ච සීලය මනාව ආරක්ෂා කරනවා නම් තමයි ඒ කෙනා සිල්වතෙක් වෙන්නේ. මුසාවාදා වේරමණී කියලා අදත් අපි බොරු කියනවා නම් තමන්ගේ මනසට එකඟව අපෙන් මුවෙන් බොරු පිට වෙනවා නම් අපි ඒ සිල් සමාදන් වෙලාද? කියවනකොට වාචෝත්ග්‍රහණය කරනවා, අපි මනසට එකඟව ක්‍රියාවට නම් වල නැහැ. නිවන කියන්නේ එහෙම දෙයක්. ක්‍රියාවෙන් තමයි නිවන අපිට අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා හරි දේ හරි විදිහට තමන් දන්නවා නම්, තමන්ට අවබෝධාත්මක නම්, තමන් ඒ හරි ක්‍රියාපටිපාටියෙහි නියැලීම සිද්ධ කළ යුතුමයි. ඒකනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනිම මාර්ගයේ විදිහට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරේ සම්මා දිට්ඨි. නිවැරදි දෘෂ්ටිය, නිවැරදි දර්ශනය, නිවැරදි දැකීමක් අපි ළඟ තියෙන්න ඕන. ඒ දැකීමේ එක පැතිකඩක් තමයි අද මේ දේශනාවට මම යොදාගත්තේ. ඒ නිසා අකුසලය දැනගෙන, අකුසල මුල් දැනගෙන, කුසලය දැනගෙන, කුසල මුල් දැනගෙන, ඒ දැනගත්තා වූ නුවණින් අපි අපේ සසර භව ගමන කෙලවර කොට ලබන නිර්වාණ සුවයෙන් සැනසීම සඳහා මේ උතුම් ධර්මානුශාසනාව මම මගේ ජීවිතයට ඈඳ ගන්නවා, එකතු කර ගන්නවා. ඒ තුලින් මගේ මෙලොව සුභ සිද්ධියත් පරලොව සුභ සිද්ධියත් පිණිස, අවසන නිර්වාණයෙන් සැනසීම පිණිස මේ ධර්මානුශාසනය මට උපනිශ්‍රේ වේවා, හේතුවක් වේවා, ඉවහල් වේවා වෙත්වායි ප්‍රාර්ථනා කරලා හැමදෙනාම නිවන් ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිබ්බාන පත්තියා. හොඳයි, අප ජනිත කරගත් පින් බලය තම තමන්ගේ නිර්වාණ සුවය පිණිස අත්පත් කරගන්නට යෙදුණා. මේ තුලින් ජනිත පුණ්‍ය ශක්තිය සම්බුද්ධ ශාසනය ඔබව අපව ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සම්‍යක් දෘෂ්ටික සුමන සමන් විෂ්ණු කතරගමාදී සිළු දෙවි දේවතාවුන් වහන්සේලා අනුමෝදන් වේවා. දෙවියෝ පින් අනුමෝදන්ව දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වඩා වර්ධනය කර ගනිත්වා, නිර්වාණයෙන් සැනසෙත්වායි ප්‍රාර්ථනා කරලා දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා